මුත්‍රා ගල් ගැන සඳහන් කරනකොට මේ වගේ ස්වභාවය අනුව අපිට ප්‍රතිකාර කරන්න වෙන ආකාර වෙනස්. අපිට දැන් ඔක්සලේට් ගලකට ප්‍රතිකාර කරන විදිහට නෙමෙයි යුරික් ඇසිඩ් ගලකට ප්‍රතිකාර කරන්න වෙන්නේ. ඊළඟ කාරණේ තමයි අපේ ප්‍රතිකාරවලදී වැදගත්ම දේ තමයි අපි ගලක දැන් අශ්මරියක් කුඩා කැබලි වලට කඩන මේක සිකතා කියලා හඳුන්වනවා. එහෙනම් ගලක් කුඩු කරපුවම ආයුර්වේදයට අනුව කියන්නේ ගලක් කුඩු කරාම මේක වැලි කැට වැනි කොටසක් තමයි මේ සිකතා කියලා හඳුන්වන්නේ. ඒතර ගලක් කුඩු කරාම මේකේ වැලි කැට වැනි කොටස පිට වුණේ නැත්නම් ඒක වටේට නැවතත් ස්පටික බැඳිලා නැවත ගල ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ගොඩක් වෙලාවට අර අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් අරගෙන ඉවරලා ගල පෙන්වන්නේ නැහැ. ටිකක් කල් ගිහිල්ලා ආය ඒ වකුගඩුව විශේෂයෙන් තුනට වේදනාව වෙන්නේ මේකෙදි. තුනට වේදනාව වගේ එනකොට නැවත චෙක් කරනකොට නැවත අල්ට්‍රාසවුන්ඩ් එකකින් පෙන්නනවා ආය පාරක් ගල් කීපයක් තියෙනවා. එක ගලයි තිබ්බේ ඊට පස්සේ ගල් කීපයක් තියෙනවා. එහෙම රෝගීන් බොහෝ විට අපිට මුණ ගැහිලා තියෙනවා. ඉතින් ඒතකොට අපේ වෛද්‍ය ක්‍රමය තුර අපි කරන්නේ ගල සම්පූර්ණයෙන්ම දිය කළා අරිනවා. ඒකේ පොඩි කොටසක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක එකක්. ඊළඟම වැදගත්ම දේ තමයි මේ ගල් හැදෙන්න ඇතිවෙච්ච රෝග නිදානය. මේවා හරියට ජීර්ණයටපත් උනේ නැද්ද? එහෙම නැත්නම් අහිතකර ආහාරයක් හින්දා මේවා නිරන්තරයෙන් එකතු වුණාද? එයාගේ වැරදි අවතුම් පැවතුම් මේකට හේතු වුණාද කියන කාරණා ටික අපි නිදානය සම්පූර්ණයෙන් බැහැර කරනවා. ඒ හරහා නැවත නැවත ගල් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔය කාරණා දෙක හරහා මේ වක්ගඩුවේ ගල් කියන එකට ආයුර්වේද ප්‍රතිකාර ඉතාමත් විශිෂ්ට කාර්යභාරයක් සිදු කරනවා.